කාලේ ප්‍රසිද්ධවට පත් වෙලා තියෙන මියන්නැල්ල සම්බන්ධව උදේ දැන් 9ට විතර ඇති පොඩි මේක ට්‍රේන් එකේ ආවේ. අපි ඉස්සරහට ගිහින් බලමු මියන්නැල්ල මොන වගේද කියලා. රේල්වේ ස්ටේෂන් එකේ ඩිංගිය ළඟ මේ ඩිංගිය ඇතුළට ගියොත් අපිට ඉහළ කෝට්ටේ පිහිටලා තියෙන මීයන්නැල්ලේ උඩරේ ළඟට යන්න පුළුවන්. ඒ වගේම මේ මගේ පිටුපසින් තියෙන අඩිපාර දිගේ ගියොත් අපිට මීයන්නැල්ලේ ජල ධාරාව වැටෙන විදිය බලන්න පුළුවන්. අපි මුලින්ම මීයන්නැල්ලේ මේ අඩිපාර දිගේ ගිහින් මීයන්නැල්ල ජලය වැටෙන විදිය බලමු. ඊට පස්සේ අපි ටනල් එක ඇතුළට ගිහින් කුහරේ මොන වගේද කියලා බලමු. ඊකට මෙන්න කියලා ආරම්භ කරන වීඩියෝ එකේ ගිහින් බලමු. මියන්නැල්ලට යන අතරතුර ලස්සන view point එකක් තියෙනවා. මගේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉන්න මම පෙන්නන්න ඔයගොල්ලන්ට හරියටම. දැන් අපි ඉන්නේ මීයන්නැල්ල ළඟ. මේ දැන් මීයන්නැල්ලට ආවේනික කතාවස්තුවක් තියෙනවා. මම දැන් මේ කතාවස්තුව පොඩ්ඩක් කියන්න තමයි හදන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ ඔයගලන්ට පේනවා ඇති මගේ පිටිපස්සේ මේ ගල් තලාව කෝච්චිය වහලේ වැදෙනවට තමයි හැඩයකට කපලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ ඉස්සර මං ඉන්න ස්ථානයෙන් තමයි දුම්රිය මාර්ගයේ ගිහින් තියෙන්නේ. එක 1800 ගණන් වල රාත්‍රී තැපැල් දුම්රිය මේ ප්‍රපාතයෙන් පල්ලෙහාට වැටිලා තියෙනවා. ඊට පස්සේ තමයි ඉංග්‍රීසින් විසින් මේ ටනල් එක ඉදි කරලා මේ දුම්රිය මාර්ගයේ මේ ටනල් එක හරහා යන්න හදලා තියෙන්නේ. කතාවස්තුව ගත්තොත් ආච්චිට හාල් ගැරීම කියන කතාවස්තුව ජනසතු වෙලා තියෙන්නේ මේ මීයන්නැල්ලේ වෙච්ච මේ අනතුරත් එක්ක ඒ තැපැල් දුම්රියේ තිබ්බ හාල් ගෝනිත් එක තමයි ට්‍රේන් එක මේ ප්‍රපාතයෙන් පල්ලෙහාට වැටිලා තියෙන්නේ. ඊට පස්සේ ගමේ හිටිය ආච්චිලා ඒ හාල් වැලිත් එක්ක ගල්ත් එක්ක මිශ්‍ර වෙච්ච හාල් ගරලා තියෙනවා. ඉතින් මේ ගැරීමත් සමග තමයි ආච්චිට හාල් ගැරීම කියන කතාව අපේ බස් වහරට ඇවිත් තියෙන්නේ. අනිත් එක තමයි මේ මීයන්නැල්ල තමයි ලංකාවේ උසම දියඇල්ල වෙන්න තිබිලා තියෙන්නේ. ඒ වුණත් මේ ටනල් එක ඉදි කිරීමත් සමග මේ මීයන්නැල්ල විනාශ වෙලා තියෙනවා. දැන් මේක උසම දියඇල්ල නොවුණත් මීට කාලෙල කලින් මේ මීයන්නැල්ල තමයි ලංකාවේ උසම දියඇල්ල වෙලා තියෙන්නේ. ඉතින් කතාවස්තුව ගැන කතා කරොත් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි දැන් කුහර ඇතුළට යන්න හදන්නේ. කුහර ඇතුළට යන්න ඕනේ ටනල් එක ඇතුලෙන්. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් ටනල් එක ගැන පොඩ්ඩක් කිව්වොත් ලංකාවේ දිගින් දෙවනියටම තියෙන ටනල් එක තමයි මේ ඉහළ කොට්ටේ පිහිටි ටනල් එක. අපි ගිහින් බලමු ඉස්සරහට. දැන් මං ඉන්නේ මේ ටනල් එක ඇතුළට ඇවිල්ලා මේ කුහර ළඟ. කුහරේ නගින දන ගත්තොත් අඩි 6ක් විතර උස තියෙනවා. ඉතින්
නගින්න ටිකක් අපහසුයි. ඉතින් අනිත් එක එද්දි ටෝච් එකක් අරන් ඉන්න අඳුරුයි. දැන් මං ඉන්නේ කුහරේ ඇතුලේ. මේකේ පටන් ගන්න හරි අඩි 3ක් වගේ තමයි උස. ඊට කුහරේ කෙරෝලේ අඩි 6ක් 7ක් විතර උසයි. මුල් හරියෙද්දි ඔළුව පාත් කරන් එන්න ඕනේ. කුහරේ කෙරෝලටම යද්දි එහෙම ප්‍රශ්නයක් නැහැ. උස තියනවා. අඳුරුයි. ටනල් එක ඇතුළේ කොහොමවත් අඳුරුයි. ඉතින් එද්දි ටෝච් එකක් අරන් එන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් කිසිම දෙයක් පේන්නේ නැහැ. කුමරෙන් ආවම මියන්නට පිටන ආකාරය ළඟා වෙලා තියෙන්නේ. ඉතින් අද vlog එක මෙතනින් නිමා කරනවා. ඉතින් තවත් මේ වගේ traveling video බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න පුළුවන්. ඒ වගේම social media ඉන්න අයට follow කරන්න පුළුවන් අපේ pages ටික. ඉතින් තවත් මේ වගේ traveling video එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අද රෝගන සමු ගන්නවා. ජය වේවා. නැවත හම්බ වෙමු.